සුබදසක් ඒවා හැමෝටම අද මම ගෙනාවේ වැදගත් වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ චේම්බර් ලයිට් ශීතකරණ එක අයිස් කරන්න ගිහිල්ලා බටර් ලයිට් එක ගියාම බට ඇතුලට වතුර එන්න පුළුවන්. එහෙම බටර් ලයිට් වලට වතුර ගියාට පස්සේ බටර් ලයිට් බීට් කරලා කොච්චර ගෑස් කරුවත් ගෑස් බ්ලොක් කරනවා නම් ඒකට විසඳුම තමයි ඇන්ටි චෝක් එකක් දාගන්න. ඇන්ටි චෝක් එක නිසියාකාරව දාගන්නේ කොහොමද කියන දේ පිළිබඳ අපේ ටෙක්නීෂියන්ලාට ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක නම් මගේ අර ගන්න එපා අනිවාර්යෙන් බලන්න. In this hot Lankan weather, you need that cool breeze, no? But when your AC or fridge acts up, who can you trust? Meet Isuru Ref Engineering, your local experts for installing. ඉතින් යාළුවනේ මේක සිංගල් ෆ්‍රොස්ට් ටයිප් ශීතකරණයක්. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ ෆ්‍රිජ් එකේ චේම්බරේ ඩැමේජ් වෙලා තියෙන හැටි. ඉතින් මේ අයිස් කරන්න ගිහලා තමයි මේ විදිහට ඩැමේජ් වෙලා තියෙන්නේ මේ චේම්බරේ. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ විදිහට මේ යට තියෙන ඇණ දෙක ගලව ගන්න ඕනේ. මේ ඇණ දෙක ගලවුන් ඊට පස්සේ මෙතන මේ තියෙන පැනල් එක ගලවලා අයින් කර ගන්න ඕනේ අපි. මේ පැනල් එක ගලවලා ඉවත් කරගත්තට පස්සේ අපි චේම්බරේ රඳවලා තියෙන මේ උඩ පැනල් එකත් ගලව ගන්න ඕනේ. ඒක ගලවගත්තත් අපි කරන්නේ දෙපැත්තේ උඩ තියෙන ඇණ දෙකක්. ඒ ඇණ දෙක තමයි ගලව ගන්න ඕනේ. මේ පැනල් එකත් ගලවලා ඉවත් කරගත්තට පස්සේ යාළුවනේ අපි මේක එමීට පාත් කරගන්න ඕනේ. කුලරේ බඩ ඩැමේජ් නොවෙන්න අපිට අවශ්‍ය ඇන්ගල් එකට අපි එමීට පාත් කරගෙන කැපිලරි හරහා කූලරේට සම්බන්ධ වෙන බටේ 360 සයිස් එකේ බටයක් තියෙන්නේ. ඒ බටේ අපි ඉස්සෙල්ලාම කපා ගන්න ඕනේ. යාළුවනේ එහෙම කපාගෙන අපි ඊට පස්සේ ඇලුමිනියම් කුරක් අරගෙන අපි මෙතන පාස්ස ගමු. කලින් අපි කැපිලරි ළඟින් බටේ කපාගත්ත නිසා අපිට දැන් පුළුවන් සක්ෂන් එකෙන් කෙලින්ම ප්‍රෙෂර් එකක් ගහලා කූලරේ ක්ලීන් කරගන්න. අදින් වැල් එක පාස් කරගෙන ඒක ෆ්ලෂින් ලික්විඩ් එකක් දාලා හොඳට ෆ්ලෂ් කරලා කූලරේ ක්ලීන් කරගන්න පුළුවන්. ඒ වගේ තමයි කන්ඩෙන්සර් අපි හොඳට ක්ලීන් කරගන්න ඕනේ. අපි දැන් කූලරෙත් කන්ඩෙන්සරෙත් හොඳට ක්ලීන් කරගෙන තියෙන්නේ. ඒ වගේම කම්ප්‍රෙසර් එකත් හොඳට ක්ලීන් කරගෙන තමයි මේ දාලා තියෙන්නේ. ඉතින් අපිට දැන් තියෙන්නේ රිස්ටාර්ට් එක, සක්ෂන් එක, ඒ වගේම චාර්ජින් ලයින් එක පාස් වෙලා, ෆිල්ටර් එක පාස් වෙලා, ගෑස් එක ගහන්න තියෙන විකුම් කරලා අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. දැන් අපි කරන්නේ ෆිල්ටරේ පාස් ගන්න එක. ඇන්ටි චෝක් දානකොට අපි කරන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි මේ ෆිල්ටරේ ඩබල් සයිඩ් ගෑස් ගන්නවා වගේ තව අපි බටයක් ඇතුලට පාස් ගන්න ඕනේ. ඊට පස්සේ අපි පොඩි විදියටම ගේජ් එක අමුණගෙන වැකුම් වෙන්න දානවා. ඉතින් මේකට යාළුවනේ සෙල්ෆ් වැකුම් නම් දාලා හරියන්නේ නැහැ. මේකට අනිවාර්යයෙන් වැකුම් පම්ප් එකකින් හොඳට වැකුම් කරන්න ඕනේ. ඊට පස්සේ අපි පොඩි විදියටම වැකුම් නගිනවා කියලා චෙක් කරලා බලලා නගින්න නැත්නම් අපි මෙන්න මේ විදියට ඇන්ටි චෝක් එක අපිට පුළුවන් විදිහකට ගන්නවා. මේ වගේ දැන් මම මෙතන සිරින්ජ් එකකට අරන් තියෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ මෙතන එමීට මේක ගලවලා ටක් ගාලා අත තියාගෙන අර ඇන්ටි චෝක් එක අපි ඇතුලට දා ගන්නවා. ඇතුලට ජල ශ්වයන් ඊට කඩිනුදී සුළු ප්‍රමාණයක් ගියර ගමන්නේ අපි ටක් ගාලා ඒක ඇතුලට ඉන්ජෙක්ෂන් කරගන්නවා. ඒ කරගෙන ටක් ගාලා ආයෙ වහලා
කරගෙන අපි ආයෙත් ටක් කරලා එතන වහලා ආයෙත් විනාඩියක් විතර වැකුම් කරනවා. ඒ වැකුම් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙතන සම්පූර්ණම රිස්ටාර්ට් එකේ අපි දාගත්ත ලයින් එක සීල් කරගෙන පුළුවන් අපිට වෙනදා වගේම සුපුරුදු විදියට ගෑස් එක ගහන්න පුළුවන්. ඉතින් අපි දැන් ෆ්‍රිජ් එකට ගෑස් එක ගහ ගන්න ගමන් ඉන්නේ. මේක ඇවිල්ලා තියෙන R600A ගෑස් එක. ඉතින් ඇන්ටි චෝක් එක දාන්න අවශ්‍ය වෙන්නේ මේ වගේ වතුර ගිය කම්ප්‍රෙසර් එකකට හරි එහෙම නැත්නම් ගෑස් සර්කල් එකට වතුර ගියාම බට්ලයි නිල් වෙලා දාගන්න තියෙන හොඳ ඇන්ටි චෝක් එකක්. මොකද ඇන්ටි චෝක් එකක් දාගත්තාම ගෑස් බ්ලොක් වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් දුරට අඩු වෙනවා. ඒක නිසා තමයි ඇන්ටි චෝක් එකක් අපි දාගන්නේ. තව ගෑස් ටිකක් මදි. අපි ඒ ගෑස් එකක් දාගෙන ෆ්‍රිජ් එක සීල් කරගමු. යාළුවනේ ඔයාලට ෆ්‍රිජ් වලට ගෑස් ගාති ගෑස් බ්ලොක් වෙනවා නම් මෙන්න මේ විදියට ඇන්ටි චෝක් එකක් දාලා try කරලා බලන්න. අනිවාර්යෙන් හරියයි. සුබ දවසක් හැමෝටම.